අයිබෝවන් සුබ දවසක් වාසනාවන්ත දවසක් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. මොකද මේ වෙන්නේ? හුඟක් දෙනෙක් මගෙන් අහලා තිබුණා ඇස් වහ කට වහ දෝෂ ඉවත් කරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ආදි කාලේ නම් අපි ඇස් වහ කට වහ දෝෂ ඉවත් කරේ කබලකට අඟුරු ටිකක් දාලා ගම්මිරිස් මිරිස් කරල් අබ වගේ දේවල් ලුණු වගේ දේවල් එකතු කරලා ගේ පුරාම යෙදුම අල්ලලා තුම්මන් හන්දියක ගිහින් තියෙන එක තමයි ඒ කාලේ කරේ. හැබැයි පසු කාලීනව මේ දුම ශරීර සෞඛ්‍යයට අහිතකර නිසා හුඟක් වෙලාවට දැන් අද කාලෙ වෙද්දි මේක අපෙන් ගිලිහිලා ගිහිල්ලා. හැබැයි ටිකක් හොඳ විදිහකට ඇස් වහ කට වහ දෝෂ ඒ වගේම ගෙදර තියෙන ඍණ ශක්තිය ඉවත් කරගන්න හිතුවොත් එහෙම මේ ක්‍රමය ඉතාමත් හොඳයි. මම නම් කරන්නේ මේ වගේ මැටි කොරහකට එහෙම නැත්නම් වළඳකට මේ වගේ මම නිකදලු කොහොඹ පාවට්ටා ඒ වගේම බෙහෙත් පස්පංගුව කොටස් කරාඹු නැටි කුරුඳු ගම්මිරිස් මේ වගේ දේවල් එනසල් වගේ දේවල් හොයා ගන්නවා. දැන් අපේ නම් අපේ ගණදෙවි මන්දිරයේ නිතර පූජාවන් සිද්ධ වෙනවා. ඊතන මාල සැවැන්දරා මුල් මාල මේ වගේ දේවලුත් අපිට එකතු වෙනවා. ඒ වගේම රත්මල් මාල මේ වගේ දේවල් එකතු වෙන නිසා අපි මේ සියල්ලම වේලලා තියා ගන්නවා අවශ්‍ය වෙලාවට මේ වගේ දල්වන්න. මේක ඉතාමත් හොඳ ඖෂධීය ගුණයකින් යුක්ත දුමක්. ඒ වගේම අපි යවට තියෙන ඍණ ශක්තිය ඉවත් කරලා අපේ මනසට සාමය ගෙනෙන සරල අභ්‍යාසයක්. මේ අභ්‍යාසය හුඟ දෙනෙක් කරන්න කම්මැලි වුණාට මේන් ලැබෙන සහනය ඉතාමත් ඉහළයි. අපි වටා තියෙන අඳුරු ශක්තිය අපේ ඕරාව දුර්වල වෙන අවස්ථා තියෙනවා. හුඟක් වෙලාවට ඇස් වහ කට වහ කියන එක අද වෙද්දි ටිකක් හිතන්න පුරුදු වෙලා තියෙනවා හුඟක් අය. බොහෝ වෙලාවට අපි මුහුණු පොතට ඡායාරූපයක් යොමු කරාම කරදර එනවා අපි දැකලා තියෙනවා. ඒ වගේම දරුවන්ගේ ජයග්‍රහණ පිළිබඳ අපි ඕනෑමට වැඩිය මිනිසුන් දැනුවත් කිරීමේදී ඒ දරුවා අසනීප වෙන වෙලාවල් අපි දැකලා තියෙනවා. ඉතින් මේවා ගණන් ගන්නේ නැති වුණාට ඇත්තටම මේ වගේන් සමහර දේවල් අපිට දෝෂ විදිහට හඳුන්වන්න පුළුවන්. ඇස් වහ කට වහ හෝ වහ කියලා තියෙනවා. මේ වහ කියලා කියන්නේ මොකක්ද? අද වෙද්දී අපි කතා කරනවා ටොක්සික්. සමහර මිනිසුන්ගේ ටොක්සික් ගතිගුණ, ටොක්සික් හැසිරීම, ඒ වගේම මේ පුද්ගලයන් උපතින්ම ගෙනාව ඒ ටොක්සික් බව නිසා අපිට යම් හානි සිද්ධ වෙනවා. නමුත් මේකට කරන්න දෙයක් නෑ. අපිට සමාජයේදී වුන් එක ගැවසෙන්න සිද්ධ වෙනවා. එහෙම වෙලාවට අපිට හරි වෙහෙසයි මහන්සි. වැඩක් කරලා නැතත් ඇඟ රිදෙන්න ගන්නවා. අසනීප වෙනවා. හදිස්සියේදී කටයුතු බාධා වෙනවා. මුදල් අවහිරතා ඇති වෙනවා. ධනෙ ගලා එන මාර්ග අවහිර වෙනවා. මේ වගේ වෙලාවක ඕගොල්ලන්ට පුළුවන් තමන්ගේ ගෙදර මේ වගේ දෙයක් කරන්න. මේකෙන් වාසි දෙකක් අත් වෙනවා. එකක් තමයි මේ දුම අපේ නිවස පුරාම පැතිරිලා අපේ කාමරයක අපේ ගෙදර මේ අපි ඉන්න සීමාවට සෑම තැනකටම මේ දුම පැතිරිලා අපිට තියෙන අපි වටා තියෙන ඍණ ශක්තිය ඉතාමත් ඉක්මනින් ඉවර කරලා අවසන් කරලා ධන ශක්තියක් නිවසට ආරෝපණය කරනවා. මොකද මේකේ කුරුඳු තියෙනවා, එනසාල් තියෙනවා, කරාඹු නැටි තියෙනවා. ඉතින් අපි දන්නවා මේවා ධනෙ ආරෝපණය කරන දේවල් කියලා. මේ තියෙන්නේ අපේ ගණදෙවි මන්දිරය. මේක මම ගත්තේ දවල් කාලේ නිසා ඉටි පහන් ටික නිවලා තමයි තියෙන්නේ. හැබැයි රාත්‍රී කාලේට මේ ඉටි පහන් දැල්ලුනහම පුදුම ලස්සනයි. ඉතින් ඒ ලස්සන වීඩියෝ එකකුත් මේ වීඩියෝ එක අවසානයේදී එකතු කරන්න. ඉතින් රැඳිලා ඉන්න. මේ ක්‍රමය කරද්දී ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මේ දුමත් එක්ක යම් තාක් දුරකට මනසට සාමයක්, මනසේ තියෙන දුර්වලකම්, පීඩාවන්, අවහිරතා, බාධක ඉවත් වෙනවා වගේ දැනෙනව නේද? මේක චූටි වෙලාවක් කරන්න විනාඩියක් විතර කාලය අරගෙන මේ දුම දිහා බලාගෙන ඉන්න. ඕගොල්ලන්ට අමුතු දෙයක් හිතෙන්න ගන්නවා. අමුතු සනීපයක් දැනෙන්න ගන්නවා. අමුතු වෙනසක් දැනෙන්න ගන්නවා. හිතට හරි සුන්දර දෙයක් එකතු වෙනවා. ඉතින් ආරාධනා කරනවා හරියටම විනාඩියක් මේ දුම දිහා බලන් ඉන්න. ඕගොල්ලන්ට එක දේවල් පෙනෙන්න ගනි. ඒ පෙනෙන දේ මොනවද කියලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. ඉතින් අදත් වෙනදා වගේම ගිහින් එන්නම්. රැඳී සිටියට බෙහෙවින්ම ස්තුතියි. අමතක නොකර මේ දුම දිහා හරියටම විනාඩියක් බලන් ඉන්න. බලාගෙන ඉඳලා දැනෙන හැඟෙන දේ මට කමෙන්ට් එකකින් කියන්න. ගිහින් එන්නම්.
සුබ දවසක්.